Hi ළමයි. ඔන්න අදත් ගෙනාව රසම රස ඩයට් රෙසිපි එකක්. ඉතින් මේක ඩයට් කොෆි රෙසිපි එකක්. ඔයත් මම වගේ කොෆි ලවර් කෙනෙක් නම් මේක try කරන්න මොන රෙසිපි එකක්. මොකද මේක ඩයට් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් බර අඩු කරගන්න ඩයට් කරන ගමන් මෙන්න මේ රසම රස අයිස් කොෆි එක මාත් එක්ක හදමු. මේකට අපිට ඕන වෙනවා instant coffee. ඒකෙන් තේ හැඳි දෙකක්. ඒ වගේම මම එකතු කරගන්නවා මගේ සීනි ආදේශකය ස්ටීවියා. සීවියා sugar substitute එක අපේ ලේවල සීනි මට්ටම වැඩි කරන්නේ නැති නිසා fat burning එකට help කරනවා. ඒ වගේම තමයි දියවැඩියා රෝගියෙක් වුණත් pregnant අම්මා කෙනෙක්ට වුණත් චුටි බබෙක්ට වුණත් මේක safe. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ස්ටීවියා කාගේ දෙතම ගෙන ගන්න ඕන නම් මේ පල්ලා WhatsApp number එකට message එකක් දාලා ඔයාට මේක මගෙන් purchase කරන්න පුළුවන්. හරි. අපි දැන් ඒකත් එකතු කරගෙන ඊට පස්සේ මේකට උණු වතුර චුට්ටක් එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම මික්සර් එකක් හරි ගැරපුවක් හරි අරගෙන හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේක මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ ක්‍රීමි ටෙක්ස්චර් එකක් එනවා මේ කොෆි එකේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කලින් මේක දැකලා තියෙනවත් ඇති. මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන්. මම ආසම ජාති අයිස් කොෆි එකක්. ඉතින් ඒක මේ විදිහට හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට අයිස් කැට එකතු කරලා මේකට මම එකතු කරගන්නවා non fat කිරි. මේක කැලරි ප්‍රමාණය තව අඩු කරගන්න ඕන නම් මේක කීටෝ version එකට ගන්න ඕන නම් ඔයාට පුළුවන් ආමන්ඩ් කිරි හරි කැෂූ කිරි හරි පාවිච්චි කරන්න. ආමන්ඩ් milk, cashew milk ඒ වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න. දැන් මේකට මම තව ටිකක් රස වැඩි කරගන්න ස්ටීවියා එකෙන් ඩ්‍රොප්ස් දෙකක් එකතු කරගන්නවා. මොකද මේක දෙන්නෙක්ට හරියන විදිහට තමයි මම හදාගන්නේ අද. අන්න ඊට පස්සේ හිමාලයන් පිංක් ලුණු ටිකක් එකතු කරගෙන මේක මික්ස් කරගන්නවා. හිමාලයන් පිංක් ලුණු එකතු කරගත්තම මේකේ කොෆි ටේස්ට් එකයි ස්ටීවියා වලින් එන පැන් රස ගතියයි හොඳට එන්හෑන්ස් වෙලා යනවා ළමයි. හරිම රසයි. අනිවාර්යයෙන්ම ලුණු චුට්ටක් එකතු කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඉතින් මික්ස් කරලා බොන්න තමයි තියෙන්නේ. මම මෙන්න මේ විදිහට instant coffee චුට්ටක් උඩින් ඩස් කරගන්නවා. මේකට 아무තු ෆ්ලේවර් එකක් සහ මේකේ ලස්සන වැඩි කරගන්න. garnishing part එකට විතරයි. ඉතින් ඔයාලට ඒක ස්කිප් කරන්න පුළුවන් ළමයි. එහෙනම් මේ විදිහට මික්ස් කරලා රස බලන්න තමයි තියෙන්නේ. මේකේ සම්පූර්ණ coffee එකේ calories macros මම බලලා nutrition box එකේ වෙනද වගේම දාලා තියන්න. ඔයාලට ඒක check කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේ රසවත් ඩයට් රෙසිපි එකකින් හම්බ වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ළමයි. පරිස්සමෙන් ඉන්න. bye bye.